Golden Business Excellence Award 2025 සම්මාන රාශියට සහභාගී වෙනවා නිලෝෂ මහත්මයා. අපි නිලෝෂ මහත්මයාගෙන් දැනගන්න කැමතියි ඔබතුමා නියෝජනය කරන ශාස්ත්‍රය මොකක්ද කියලා. මම මේකේ නියෝජනය කරන්නේ මීඩියා ශාස්ත්‍රය. ඒතර මීඩියා ශාස්ත්‍රය ගත්තාම මම ලංකාවේ ඇක්ෂන් ට්‍රැවල් ටීම් එකක්. අපි ඇක්ෂන් ට්‍රැවල් ටීම් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අනිත් අය සෝලෝ ට්‍රැවල් එක ඉවෙන්ට් සිස්ටම් තියෙනවානේ. අපේ ඇක්ෂන් ට්‍රැවල් ටීම් එක කියන්නේ ජීවිතේ අතෑරලා යනවා වගේ එකක්. මොකද අපි මේ දවස්වල ප්‍රොජෙක්ට් එකක් කරනවා ලංකාවේ ඉතිහාසය හොයාගෙන යන එක. ඒකට තමයි මම මේක අවෝඩ් එක තියන්නේ. මොකද මේකේ තියන්නේ අතීතයේ අපිට නැතුව ගිය දේවල් අපි හොයාගෙන යනවා. සමහර වෙලාවට මේ ෆස්ට් ෆුටේජ් එක අපේ වෙන්න ඕනේ. එතකොට මේ අදාළ තැන අදාළ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා වයිල්ඩ් ලයිෆ් එකයි සිවිල් ආරක්ෂකගේ දෙපාර්තමේන්තුවේ සම්බන්ධ වෙලා යන්නේ. එතකොට ඒ වගේම අපි ලංකාව ඉතිහාසය හොයාගෙන යනවා වගේම අපේ ට්‍රැවල් ටීම් එක ලංකා මිඩ්නයිට් හන්ටර් ට්‍රැවල් ටීම් ඇන්ඩ් ෆවුන්ඩේෂන්. එතකොට ඒ වගේම ගත්තාම අනිත් වගේම අපේ ටීම් එකෙන් තව එකක් කරනවා ලංකාවේ ඉඳන් කරනවා ලෝකයේ සම්මේ ලෝකයේත් එක්ක කනෙක්ට් වෙන ග්ලෝබල් වෙබ්සයිට් එකක්. එතකොට මේ වෙබ්සයිට් එක ගත්තාම හොඳ දක්ෂ රයිටර්ස්ලා ඉන්නවනේ ඉංග්‍රීසි වලින් රයිට් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් පරිසරය සත්තු සම්බන්ධ සත්තුන්ගේ ජීවන රටාව පරිසරයේ ජීවන රටාව එතකොට මේ පරිසරය රැකගන්නේ කොහොමද ලස්සන ලොකේෂන් වලට යන කට්ටිය ඉන්නවා නම් එතකොට නොමිලේ අපිට ඇක්සස් දෙන්න පුළුවන් ලෝකේටම පේන දක්ෂ රයිටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි අපිට අරමුණක් තියෙනවා. මේක ලංකාවේ ලෝකයේ අංක 1 කරන්නේ මේ හැමෝම දන්න වෙබ්සයිට් එක කරන්න තමයි අපි ට්‍රැවල් ටීම් එකයි වෙබ්සයිට් එක අතරින් වෙබ්සයිට් එක පොඩ්ඩක් ප්‍රොමෝට් කරන්න බලන්නේ. ඇත්තටම අපේ ලංකාවේ කියන්නේ සංචාරක ක්ෂේත්‍රයේ යම් තැනකට ගිහින් අපි බලාපොරොත්තුවක් තියෙනවා. වගේම නිලෝෂ මහත්මයා මේ කියන්නේ මේවන් ශාස්ත්‍රයක් මේ වගේ ඇගීමකට ලක්වීම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කොහොමද? ඇගීමකට ලක්වීම කියන්නේ ඉතින් මම ඇත්තටම හිතුවේ නෑ දක්ෂ විනිශ්චය මණ්ඩලයක් කියනවා මේ විනිශ්චය මණ්ඩලයේ අතරතුර අපි ඒ වගේ කියන්නේ ට්‍රැවල් ටීම් එකක් නේ ඇක්ෂන් ට්‍රැවල් ටීම් එකක් තේරෙනවා අඩුයි සාමාන්‍යයෙන් දකින්නවලු ඒ වගේ දෙයක් දැකලා මේ වගේ ඕගොල්ලෝ යන්නේ ජීවිතේ අතහැරලා අපිට ගිය පාර මේ වීඩියෝ එකට සම්බන්ධයි කිඹුල් ඇටැක් එකක් ආවා අලි ඇටැක් ආවා මේ හැම දෙයකම බේරලා මේ වගේ දෙයකට ගිහිල්ලා ඒ වගේ දෙයක් දැකලා ඇගීමකට ලක් කරනවා. ඇත්තටම අපිව මොටිවේට් කරනවා වගේම අපිට සතුටක් දැනෙනවා මේ වගේ ඇගීමක් ලක් කරන එක ගැන. බොහොම ස්තුතියි කරන්නේ. Thank you Golden Result. බොහොම ස්තුතියි මේ සම්මාන රාශියට සහභාගී වුණාට. මේ සම්මාන රාශියේදී නිර්දේශකත්ව සම්මානයක් ලැබෙන්න කියලා අපි ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.